හේ යාළුවනේ ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා මූවි බොක්ස් එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ 2022 වර්ෂයේ නිකුත් වෙච්ච ඇමරිකන් ඇනිමේෂන් සයන්ස් ෆික්ෂන් ඇක්ෂන් මූවි එකක් වන The Lightyear. ඉතින් මේ Lightyear කියන කතා මාලාව ගෙතෙන්නේ Toy Story කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වන බස් කියන කැරක්ටර් එක වට. ඉතින් මේ කතාව මොන වගේ වෙයිද, මේ කතාවේ අවසානය කොයි වගේ වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට මේ වීඩියෝ එකේ අවසාන තප්පරය දෙක රැඳිලා ඉන්න වෙනවා. ඔයාලගෙන් මම පුංචි දෙයක් ඉල්ලනවා. ඒ තමයි ඔයාලට මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕනේ නම් මේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අද අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ගොඩක් දුර අනාගතයේ ටර්නිප් කියලා කියන යෝධ ෂිප් එකක් මිනිස්සු කොලනියක් අරගෙන හයිපර් ස්පේස් එක හරහා නොදන්නා ගමනාන්තයක ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ ස්පේස් ෂිප් එක එයාලට හම්බෙන ටකානා ප්‍රයිම් කියන ග්‍රහලෝකේ නවත්තනවා. ඉතින් අභ්‍යවකාශ රේන්ජර්ස්ලා වන බස් ලයිට්ඉයර් සහ අලිෂා හෝතෝන් එයාලගේ මේ අලුත්ම වටපිටාවේ මොනාරි සම්පත් තියනවාද කියලා පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් බස් කියන චරිතය හැමදේම තනියම කරන පුරුද්දක් තියෙන තමන්ගේ වැඩේ හරියටම කරන රේන්ජර් කෙනෙක්. ඉතින් එයා තමන්ගේ අවධානය තියාගන්න ඕන නිසා එයාගේ අතේ තියෙන මිෂල් ලොග්ස් එක පාවිච්චි කරනවා. ඉතින් ඒකට එයාගේ හොඳම යාළුවා වෙන අලිෂා මෙයාට විහිළු කරන්න ගන්නවා. ඉතින් අලිෂා කියලා කියන්නේ බස් එක්ක ඇකඩමියේ පුහුණු වුණු මුල් කාලේ ඉඳන්ම හිටපු කෙනෙක්. එයා ෆෙදර් හැම්ස්ටන් කියලා තවත් එක්කෙනෙක්වත් මේකට එක්කගෙන එනවා. ඒත් බස්ට නම් එයාව ගාණක් නැහැ. මොකද එයා හිතන්නේ කාගේවත් උදව්වක් නැතුව Tamanට හැමදේම කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ෆෙදර් හැම්ස්ටන් හම්බෙලා ටික වෙලාවකින් මේ තුන්දෙනාට පණ තියෙන වැල් සහ ලොකු ප්‍රියාඹන කෘමීන් එකපාරටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් එයාලා ආපහු වේගෙන් ආපු ටර්නිප් නැවට දුවනවා. බස් නැවේ පාලනය අරගෙන හදිසියෙ මේක ග්‍රහලෝකෙන් උඩට ගන්න හදනවා. ඉතින් ෆෙදර් හැම්ස්ටන් සහ අලිෂාට මේකට උදව් කරන්න හැදුවත් යානේ තියෙන අඩු උස නිසා බස් යන්තමින් පොළවෙන් උඩට ගන්න සමත් වෙනවා. ඒත් ඒක එතන තියෙන කන්දක වදිනවා. ඉතින් මේ නිසා යානේ පාලනය නැති වෙලා එයාලගේ අන්තිමටම තිබුණු ක්‍රිස්ටල් ෆියුෂන් ශක්තියත් නැස්ති වෙලා යනවා. ඉතින් යානේ ආපහු ග්‍රහලෝකයට කඩාගෙන වැටෙනවා. බස් එයාගේ තනතුර අයින් කරන්න කිව්වත් අලිෂාව දිරිමත් කරලා කියනවා ග්‍රහලෝකයේ සම්පත් පාවිච්චි කරලා අලුත් ක්‍රිස්ටලික් ඉන්ධන ප්‍රභවයක් හදලා එයාලව ග්‍රහලෝකයෙන් අරන් යන්න යට අලුත් මෙහිමක් බාර දෙනවා. ඉතින් ඊට අවුරුද්දකට පස්සේ ඒ කොලනිය ශිෂ්ටාචාරයක් ගොඩනගලා වැල්සා කෘමීන් කියන්නේ නම් දැන් පොඩි ප්‍රශ්නයක් විතරයි. ඉතින් අලුත් ඉන්ධන ප්‍රභවයක් හදලා ඒක බස්ම ටෙස්ට් කරන්න තීරණය කරනවා. ඉතින් එයාලගේ ප්ලෑන් එක තමයි බස් ඒ ඉන්ධන පාවිච්චි කරලා ග්‍රහලෝකයෙන් පිට පියාඹලා ළඟම තියෙන සූර්යා වටේ රවුමක් ගිහින් හයිපර් ස්පේස් එකට යන්න උත්සාහ කරන එක. ඉතින් බස් සූර්යා පැත්තට පියාඹලා ගිහින් ඒ වටේ රවුමක් ගන්න සූදානම් වෙනකොට ඒත් එයාට තීරණය එයාගේ එන්ජිමට හානි වෙන්න යනවා කියලා එයාට තීරණය කරනවා එයා ගාව තියෙන ඉන්ධන ටික අයින් කරලා ආරක්ෂිතව නැවතත් මාර්ගයේ දිගේ ග්‍රහලෝකෙට එන්න. ඉතින් එයා ඒක සාර්ථක කරනවා. ඒත් ගොඩවැස්සාම දකිනවා එයාමන් ඩයස් එහෙමත් නැත්නම් මෙන්න මේ මෙතන ඉන්න එයාට දැන් රැවුලක් ඇවිල්ලා කියලා. ඉතින් කලින් එයාට යනකොට නම් රැවුලක් තිබ්බේ නැහැ. ඉතින් ඩයස් කියනවා එයාගේ ගමන නිසා ටකානා ප්‍රයිම් වල අවුරුදු 4කට වඩා ගත වුණා කියලා. ඉතින් බස්ට ආයෙත් අලිෂාව හම්බ වෙනවා. එයා දැන් ඉන්නේ බස්ගේ හෙළ නිලධාරියා කියන තරතුරේ. ඉතින් එයා බස්ට කියනවා එයාගේ ගමන කාලයට බලපාන විදිහ ගැන සහ ඒ මෙහෙයුම අතරින්න කියලාත්. මොකද ඒ අතර කාලේ අලිෂා කික්කෝ කියන විද්‍යාඥයෙක්ව හම්බෙලා දැන් එයත් එක්ක විවාහ ගිවිසා අරගෙන ඉන්නේ. ඉතින් කොලනියායේ ජීවත් වෙන්න ගෙවල් හදාගන්න තීරණය කළා කියලාත් බස් දැනගන්නවා. ඉතින් බස්ටත් ගෙයක් ලැබෙනවා. ඒත් එක්කම සොක්ස් කියන පොඩි රොබෝ පූසෙක්වත් එයාට ලැබෙනවා. ඉතින් ඒ පූසව හදලා තියෙන්නේ එයාගේ ළඟම සහකාරයා විදියට හැසිරෙන්න. ඉතින් බස් එයාගේ කඩාවැටීම ගැන ආයෙත් බියකරු හීනයක් දකිනවා. ඉතින් එයා සොක්ස්ට මෙහෙයුමක් දෙනවා ඉන්ධන ප්‍රභවයකට ගැලපෙන ෆෝමියුලා එකක් අයන්න කියලාත් එයා අලිෂාව හම්බ වෙලා ආයෙත් ග්‍රහලෝකෙන් යන්න හරියන ඉන්ධනයක් හොයාගන්නක ආයෙමත් යන්න අවසර දෙන්න කියලා ඒව කැමති කරගන්නවා. ඉතින් ඊට පස්සේ බස් අභ්‍යවකාශයට ගිහින් එන අවුරුදු ගාන ඇතුළත අලිෂා දකින්න එයාගේ ජීවිතය එයාගේ ඇස් ඉස්සරහා පිටම ගෙවිලා යන විදිය. ඉතින් එයාගේ පෞල් ජීවිතේ එයාගේ පුතාගේ උපාධිය සහ විවාහය සහ එයාගේ වයසට ගිය කාලේ. ඉතින් අන්තිමේ බස් ආපහු එනකොට දැනගන්නවා ඇලිෂා මිය ගින් කියලා. එයා යට පණිවිඩයක් තියලා ගිහින් සටන දිගටම කරගෙන යන්න කියලා. ඉතින් ඒත් එක්කම එයාගේ ඉසී කියන මිනිබිරි ගැනත් බස්ට හඳුන්වලා දෙනවා. ඉතින් ඉසී ආසාවෙන් ඉන්නේ අභ්‍යවකාශ රේන්ජර් කෙනෙක් වෙන්න කියලාත් බස්ට කියනවා. ඉතින්
ඊට පස්සේ අපිට පෙන්නනවා ඇලිෂාගේ ඔෆිස් එකේ දැන් ඉන්න කමාන්ඩර් බර්න්සයිඩ්. ඉතින් එයා බස්ට තීරුම් කරලා දෙනවා එයාලා හොයාගෙන තියෙනවා අලුත් ලේස පලියක්. ඒ නිසා අපිට ආරක්ෂිත මේ ග්‍රහලෝකේ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ එයා බස්ට දැනුම් දෙනවා ග්‍රහලෝකෙන් පිට වෙන මෙහෙම අවලංගු කරලා දැම්ම කියලා. ඉතින් මේකෙන් බස් ගොඩක් කම්පණයටපත් වෙනවා. ඊට පස්සේ එයා දුකෙන් ආපහු එයාගේ කාමරයට යනවා. ඉතින් එතකොට මෙයා ආපහු දකිනවා සොක්ස් සාර්ථක ක්‍රිස්ටලික් ෆියුෂන් එකකට ගැලපෙන ෆෝමියුලා එකක් හොයාගෙන කියලා. ඉතින් ඒක දැනගත්ත වහාම සොල්දාදුවෝ සොක්ස් අක්‍රිය කරන්න එනවා. ඉතින් බස් සොක්ස් එක පැනලා යන්න සමත් වෙනවා. ඒත් එක්ක මෙයාලා ඉස්සරහට එන සොල්දාදුවෙක්ට සොක්ස්ගේ නිර්වින්දන ඩාට් එකක් පාවිච්චි කරලා එයාලා පහු කරලා යන්න ඒ දෙන්නට පුළුවන් වෙනවා. එතකොට බස් තීරුම් ගන්නවා සොක්ස් මුලින්ම හදලා තියෙන්නේ එයාව එයාගේ පාලනේ තියාගන්න කියලා. ඉතින් ෆෝමියුලා එක පාවිච්චි කරලා පරිපූර්ණ ක්‍රිස්ටලික් ෆියුෂන් එකක් හදාගන්න සමත් වෙනවා. ඉතින් එතන වෙන කලබලේ නිසා ඒ තොරතුරු තියෙන කම්පියුටරේ බස්ගේ අතින් විනාශ වෙලා යනවා. ඉතින් ඊට පස්සේ බස් සහ සොක්ස් ආයෙමත් පැනලා යන්න සමත් වෙනවා. එයාලා ආපහු අභ්‍යවකාශ යානයකට නැගලා සොල්දාදුවකින් බේරිලා ආපහු අභ්‍යවකාශයට යන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ බස් සූර්යයා වටා පියාඹලා ගිහින් සාර්ථකව හයිපර් ස්පේස් එකට ඇතුල් වෙන්න සමත් වෙනවා. ඉතින් බස් ආපහු ග්‍රහලෝකෙට එනවා. ඒත් ඒ දේවල් දැන් ගොඩක් පාළුවට ගිහින්. ඉතින් කැඩට් කෙනෙක් එයාව තමන්ගේ බස්ගේ යානෙන් ටෙලිපෝට් කරගන්න ඉන්න රොබෝ කෙනෙක්ගෙන් බේර ගන්නවා. ඉතින් ඒ කැඩට් තමයි දැන් ලොකු වෙලා ඉන්නේ සී හෝතන් කියලාත් හෙළි වෙනවා. ඉතින් බස් අනාගතයට අවුරුදු 22කට වඩා ඇවිල්ලා. ඉතින් ඉසී කියනවා ඒ රොබෝ ආවේ ග්‍රහලෝකයේ මතු පිට උඩ පාවෙමින් තියෙන යෝධ මව් යානයකින් කියලා. ඒකට කියන්නේ සර්ග් යානය කියලා. ඉතින් මොකද ඒ රොබෝලට කියන්න පුළුවන් සර්ග් කියලා විතරක් නිසා එයා තවදුරටත් කියනවා ඒ රොබෝලා කොලනිය වට කරගෙන ඉන්නේ කියලා. ඉතින් කොලනියේ ඉන්න අයයාලගේ ලේසපල්ලිය දාලා හිර වෙලා ඉන්නේ රොබෝලා පරද්දන්න ඕනේ නම් අර යානේ පුපුරවන්න ඕනේ. ඉතින් බස් පයිලට් කෙනෙක් නිසා දැන් ඒක කරන්න පුළුවන්. ඉතින් බස් සොක්ස් සහ ඉසි බලකොටුවට දුවගෙන යනවා. ඉතින් එතනදී ඉසි ඉතුරු ටීම් එක හඳුන්වලා දෙනවා. එයාලගේ නම් තමයි ඩාබ් ස්ටිල්, මෝ මොරිසන් සහ එරික්. ඉතින් එරික් කියලා කියන්නේ රොබෝ කෙනෙක්. ඉතින් ප්ලෑන් එක පටන් ගන්නකොට මෙයාලගේ යානේ පුපුරන රොබෝ කෙනෙක් එකපාරටම පහර දීලා බස් අරන් යන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී පැහැදිලි වෙනවා ටීම් එකේ හැම සමාජිකයෙක්ටම කිසිම ක්‍රියාදාමයකට හෝ කිසිම අනතුරකට මුහුණ දෙන්න මීට කලින් සූදානම් වෙලා ඉඳලා නැහැ කියලා. ඉතින් ඒ කොහොම වුණත් බස් රොබෝගේ ආයුධය අයින් කරනවා සහ මෝ නොදැනුවත්ම හාපෝන් එකක් පාවිච්චි කරලා එයාගේ ඔළුවට විසික් කරලා එයාව අක්‍රිය කරලා දානවා. ඉතින් ඊට පස්සේ බස් දැනගන්නවා මේ කට්ටිය ඇත්තටම ජූනියර් පැට්‍රෝල් එකේ අය ඒත් එයාලව රුකිලා කියලාවත් ගණන් ගන්නේ නැහැ කියලා. ඉතින් මෝ එකතු වෙලා තින්නේ ව්‍යායාම බූට් කැම්ප් එකකට සහභාගී වෙනවා කියලා හිතාගෙන. එයා හැමතිස්සෙම දේවල් අතරමඟ නවත්තන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් ඩාබ් යානයක් හොරකම් කරලා එනිසා එයාගේ දඩුවම් කාලය අඩු කරගන්න තමයි එයා මේකට එකතු වෙලා තියෙන්නේ කියලාත් එයා කියනවා. ඉතින් ඉසි එයාගේ ආච්චිගේ ජීවිතය ගැන හොඳටම දැනගෙන හිටියත් එයාට නම් කිසිම ඉවසීමක් නැහැ. ඉතින් යානයක් නැතුව බස් අලුත් එකක් හොයාගන්න තීරණය කරනවා. ඉතින් එරික් කියනවා එයා ළඟ අතහැරලා දාපු හැඟ එකක් තියෙනවා කියලාත් ඒත් එයා එරික්ට ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලාත් කියනවා. එයාට සිතියමකටවත් ඒකට හරි පාරක් පෙන්වන්න බෑ කියලා එයා තමන් අනිවැරදි කරන්න හදමින් අවධානය වෙනතකට යොමු කරනවා. ඉතින් බස්ගේ අකමැත්ත තිබුණත් පෙට්‍රෝල් එකේ අනිත් අයත් පාර දන්න නිසා එයාත් ඒකට එන්න ඕනේ කියලා කියනවා. ඉතින් එයාලා හැංගර් එකට එනවා බස් හිතාගෙන ඉන්නේ සොක්ස්වත් අරගෙන ටීම් එකෙන් වෙන් වෙන්න. ඉතින් හැංගර් එක ඇතුලේ යෝධ ක්‍රමීන්ගේ බිත්තර වලින් පිරීලා. ඉතින් බස්ට එකපාරට මෙයාගේ පරණ යුනිෆෝම් එක හම්බ වෙනවා. ඒත් එයා නොදැනුවත්වම පෙට්‍රෝල් එකේ ට්‍රක් එකේ යතුරක් අරන් ආපු නිසා එයාලා දැන් එයාලගේ පස්සෙන් එනවා. ඉතින් එයාලා ක්‍රමීන්ව ඇහැරවනවා සහ ඇඳුම් මාරු කරන කාමරවල දොර වහගන්නවා. ඉතින් බස් තීරණය කරනවා පෙට්‍රෝල් එකට අනිත් යුනිෆෝම් එක අඳින්න කියලා. ඉතින් ඒ යුනිෆෝම් වල තියෙන ඉන්විසිබල් පවර් එක පාවිච්චි කරලා එළියට යන්න සමත් වෙනවා. ඉතින් බස් සහ සොක්ස් අභ්‍යවකාශ යානෙන් යනවා. ඉතින් ප්ලෑන් එක නම් හොඳටම වැඩ කරනවා. ඒත් බස්ට යාලට කියන්න අමතක වෙනවා ඉන්විසිබල් මොඩ් එකේ ශක්තිය තියෙන්නේ තාමත් පොඩි කාලයක් විතරයි කියලා. ඉතින් ඒ නිසා මුළු කට්ටියම අභ්‍යවකාශ යානෙට නැගලා හැංගර් එකෙන් පියාඹලා යන්න සිද්ධ වෙනවා. ඉතින් එයාලා ක්‍රමෙන්ගේ වගේම එයාලට වෙඩි තියන්න හදන යානයකිනුත් බේරෙනවා. ඉතින් මේ වෙලාවේ හෙලි වෙනවා ඉසීට ඇස්ට්‍රොෆෝබියා ඒ කියන්නේ අභ්‍යවකාශයට බයක් තියෙනවා කියලා.
ඉතින් ඇත්තට මේක නිසා එයාට රේන්ජර් කෙනෙක් නම් වෙන්න බෑ. ඉතින් බස් සහ කට්ටිය යානෙකට ආරක්ෂිතව ගොඩ බස්සන. ඒත් ෆුවල් සෙල් එකක් පිච්චිලා යනවා. ඒ නිසා ඉසි කට්ටියව ළඟ තියෙන පතල් මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඉතින් අමතර කොටස් අරන් එන්න කියලා තමයි එයා යවන්නේ. ඉතින් කට්ටිය පාලක මැදිරිය අමතර කොටස් හොයන්න පටන් ගන්නවා. ඒත් මෝ අත්වැරදීමකින් එතන තියෙන එලාම් එකකට වද්ද ගන්නවා. ඉතින් ඊට පස්සේ රතු බාධක පහලට ඇවිත් එයාලා හිර කර ගන්නවා. එයාලා එකතු වෙලා වැඩ කරලා පාලක පද්ධතිය විනාශ කරලා දානවා. ඉතින් ඒත් එක්කම පාලකයේ මැදිරිය ගැලවිලා ගිහින් පතල ඇතුළට වැටෙන්න යනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය එකතු වෙලා වෙන්ඩින් මැෂින් එකකින් සෑන්ඩ්විච් කනවා. පුදුමයකට වගේ ඒ සෑන්ඩ්විච් වල පාන් ඇතුලේ තියෙද්දි මස් තියෙන්නේ එළියෙන්. ඉතින් මෝ මෙහෙයුමට නැති වෙන්න ගිය එක ගැන දුක් වෙනකොට බස් පිළිගන්නවා එයා මුලින්ම ඇකඩමිකට ගිය මුල් කාලේ හිටපු නරකම රේන්ජර් කෙනෙක් කියලා. ඉතින් ඇලිස් එයා තුල තියෙන හොඳ දේ දැකලා එයාව කණ්ඩායමේ හොඳම රේන්ජර් කෙනෙක් වෙනකම් එයාව දිරිමත් කළා කියලා බස් කියනවා. ඉතින් ටීම් එක ආපහු යානෙට යනකොට සක් කෙනෙක් ඇවිල්ලා එයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් එයා එන්නේ බස්ගේ පස්සෙන්. ඉතින් අනිත් අය එයා ගණන් ගන්නේ නැහැ. ඉතින් සක් බස්ට කතා කරලා කියනවා එයාගේ පැත්තට එන්න කියලා. ඒ ටීම් එක බස්ස බේර ගන්න ආපහු යානෙට දුවලා යනවා. ඉතින් සක් එයාගේ සෙබළුන්ගේ ටීම් එක පස්සෙන් යවනවා. එයාලා හදිස්සියෙන් පියාඹලා යනවා. ඉතින් මෝසා ඩාබ් ආයුධ පාවිච්චි කරලා රොබෝලාගෙන් බේරෙන්න හදනවා. ඉතින් පියාඹන්න හදනකොටම ඉසි කලබලෙන් ක්‍රිස්ටලික් ෆියුෂන් එක මුදා හරිනවා. ඊට පස්සේ ඒක රොබෝ කෙනෙක් අරගෙන යනවා. ඉතින් බස් පරාජිත විදියට අහකට යනකොට සක්ස් ආයෙමත් මතුවෙලා එයාව අල්ලගෙන අතුරුදහන් වෙනවා. ඉතින් ටීම් එක පුදුම වෙලා බලන් ඉන්නේ මේ මොකද්ද උනේ කියලා. ඉතින් බස් මව යානෙට අරන් යනවා. ඉතින් එයා සක්ස්ට මුහුණ දෙනවා. ඒත් සක්ස් එයාව නවත්තනවා. ඉතින් සක්ස් කියලා කියන්නේ යෝධ ඇඳුමක් කියලා බස්ට තේරෙනවා. ඉතින් ඒක ඇතුලේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අනාගතෙන් ආපු එයාම කියලා එයාට තේරෙනවා. ඉතින් එයාගේ අබලන් වෙච්ච සොක්සත් තියාගෙන ඉන්නේ. ඉතින් වයසක බස් හෙලි කරනවා එයා ටකානා ප්‍රයිම් වලට ආපහු ගොඩ බැස්සම බර්න්සයිඩ් එයාව අත්දැංගුවට ගන්න එකපාරම ආවා කියලා. ඉතින් එයා සොක්ස් එක්ක දිගටම අනාගතයට ගමන් කළා. එයාට හිතා ගන්නවත් බැරි තරමට තාක්ෂණය දියුණු වෙලා තිබ්බ තැනකට එනකන් කියලා. ඉතින් ඒ තාක්ෂණය පාවිච්චි කරලා එයා අතීතයට ගමන් කරමින් හිටියේ. ඉතින් එයාලව ග්‍රහලෝකේ හිර කරපු කඩාවැටීම් වළක්වන්න තමයි එයා මේ දේ කරලා තියෙන්නේ. ඒත් එයාගේ ක්‍රිස්ටලික් ෆියුෂන් එක ඉවර වෙන්න ළඟයි. ඒ නිසා එයා බලාපොරොත්තුෙන් ඉන්නේ බස් එක පාවිච්චි කරන්න. ඉතින් ආපහු යන්න පුළුවන් කියලා දැනගත්තාමත් බස් ගොඩක් සතුටු වෙනවා. ඒත් එයා තේරුම් ගන්නවා අලීෂාගේ ජීවිතය ගැන හැමතිස්සෙම සතුටින් හිටියේ කියලත් අතීතේ වෙනස් කළොත් ඉසි එයාගේ යාළුවෝ එයාට නැති වෙනවා කියලා. ඉතින් එයා බෑ කියනවා. එයා හිතාගෙන ඉන්නේ කොලොනිය ග්‍රහලෝකෙන් අරන් යන්න විතරයි. එතකොට වයසක බස් එයාගේ ඇත්ත ස්වභාවය පෙන්නලා බස් අල්ල ගන්නවා. ඒත් වයසක සොක්ස් නිර්වින්දන ඩාට් එකක් පාවිච්චි කරලා වයසක බස්ස සීනති කරලා දානවා. ඉතින් එයා කරන්නේ බස්ට ආපහු මේ යානෙන් පිට වෙලා යන්න වගේම ක්‍රිස්ටලික් ඉන්ධනය ආපහු අරගන්න බස්ට උදව් කරන්න තීරණය කරනවා. ඉතින් ටකානා ප්‍රයිම් වලදී ඉසි තේරුම් ගන්නවා එයාලට රොබෝලාගේ ටෙලිපෝඩ් ඩිස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලාත් එයාවයි සොක්සයි මෝවයි ඩාබ්වයි මව යානෙට ට්‍රාන්ස්පෝර්ට් කරගන්නවා. ඉතින් ඉසිසා සොක්ස් බස්ස හොයන්න යනවා. මෝසා ඩාබ් එන රොබෝ හමුදා නවත්තන්න අමාරුවෙන් උත්සාහ කරනවා. ඉතින් ඊට පස්සේ වයසක සොක්ස් බස්ස පාලක මැදිරියට එක්කන් ගිහින් මිනිත්තු දෙකකට ස්වන් විනාශ ටයිම් එක ඔන් කරනවා. ඒත් වයසක බස් සොක්ස් විදියට ආපහු ඇවිත් වයසක සොක්ස් විනාශ කරලා දානවා. ඉතින් බස්ට එයාත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඉසිසා සොක්ස් බස්ස හොයා ගන්නවා. ඒත් මෙතනට යන්න තියෙන වේගවත්ම ක්‍රමය තමයි එයා ලොක් එකෙන් එළියට පැනලා නියම කුඩිය පැත්තට යන එක. ඉතින් ඉසි අන්තිමේදී එයාගේ බය නැති කරගන්නවා. එයා එළියට පැනලා යානය අනිත් පැත්තට යනවා. ඉතින් මෝසා ඩාඩ් රොබෝලට එයාලගේ උගුල අටවනවා. ඒත් එක්කම ඉසි සොක්ස් ඇතුළට ඇවිත් සොක්ව බලා ගන්න බස්ට උදව් කරනවා. එයා ක්‍රිස්ටලික් ෆියුෂන් එක අරගෙන ප්‍රධාන තට්ටුවට ආපහු ටෙලිපෝට් වෙලා යානෙන් පැන ගන්න යනවා. ඉතින් එක්කම යානෙ පුපුරලා යනවා. බස්ස විසි වෙලා යනවා. එයා ක්‍රිස්ටලික් එක පාවිච්චි කරලා එයාගේ යානෙ පණ ගන්නලා එයාගේ යාළුවෝ ඉන්න පැත්තට පියාඹලා යනවා. ඉතින් සග්ස් බේරිලා කියලා හෙලි වෙනවා. එයා ක්‍රිස්ටලික් එක අල්ල ගන්නවා. ඒ නිසා බස්ට යානෙන් එළියට පනින්න සිද්ධ වෙනවා. ඉතින් බස් සග්ස් එක්කම ක්‍රිස්ටල් එකක් පුපුරවනවා. එයා පියාඹලා ගිහින් එයාගේ යාළුවන්ව බේර ගන්නවා. ඉතින් එයාගේ යානේ බිම පැත්තට හරවලා සාර්ථක ගොඩ බස්සන්න බස් සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ බස් පිළිගන්නවා එයා ක්‍රිස්ටල් එක පිපුරුවා කියලත්. ඒත් එයා ටකානා ප්‍රයිම් වල ජීවිතය එයාගේ ගෙදර වගේ බාරගෙන ඉවරයි.
ඉතින් මුළු ටීම් එකම ආරක්ෂිතයි. ගලවා ගැනීමේ කණ්ඩායම එයා ළඟට එනවා. ගොඩක් තරහෙන් ඉන්න බර්න්සයිඩ් එක්ක. ඉතින් බර්න්සයිඩ් බස්ට අවුරුදු ගානකින් නීති කඩ කරපු එකට බනිනවා. ඒත් අන්තිමේදී එයා කොලනිය බේරගත්තට බස්ට ගොඩක් ස්තුති කරනවා. ඉතින් අභ්‍යවකාශ රේන්ජ් වැඩසටහන ආයෙත් පටන් ගන්න ඕන නිසා එයා බස්ට එයාගේ කණ්ඩායමේ ඕනම කෙනෙක්ව තෝරගන්න අවස්ථාව දෙනවා. ඒත් බස් එයාගේ ටීම් එක තීරණය කරලා නම් ඉවරයි. ඉතින් අලුත්ම දියුණු කරපු ආමර ඇඳගෙන බස් සහ එයාගේ ටීම් එක, ඒ කියන්නේ ඉසි, මෝ, ඩාබ්සා, සොක්ස් එයාලගේ ඊළඟ මෙහෙමට යන්න ලෑස්ති වෙනවා. ඉතින් බස් සහ ඉසි අලීෂාගේ ප්‍රතිමාවක් දිහා අගය කරමින් බලාගෙන ඉන්නවා. ඉතින් බස් ඇතුළු කණ්ඩායම එයාලගේ අලුත් යානයට ගිහින් අලුත් මලුත් මෙහෙමකට සූදානම් වෙනවා පෙන්නන ගමන් මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක අවසානයේදී මැද ක්‍රෙඩිට් සීන් එකක් විදියට බර්න්සයිඩ් එයාගේ ඔෆිස් එකේ කඩදාසි වගේ බල බල ඉන්නකොට යෝධ ක්‍රොමියක් ලේසපල්ලියේ වැදිලා විනාශ වෙලා යනවා. ඉතින් එයා ඒක ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඒත් එක්කම පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ අන්තිමේදී හැඟයකට යන්න හරිම පාර සිටීමේ අඳිනවා. ඒත් එයා තේරුම් ගන්නවා හැමෝම දැනටමත් ගිහින් කියලා. ඉතින් ඊට පස්සෙත් පෙනෙන අවසාන දෙවෙනි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී පිපිරීමෙන් පස්සේ සග්ස් ආම් එක අවකාශයේ පාවෙමින් තියෙනවා. ඒත් අපිට යාලා අවසානයේට පෙන්නනවා සූට් එකේ ඇස් රතු පාට වෙනවා. ඉතින් එයා බේරුණා කියලා අඟවන්න තමයි එහෙම කරන්නේ. ඉතින් ඒ විදියට 2022 නිකුත් වෙච්ච ලයිට් ඉයර් කතාව ඉවර වෙනවා. ඉතින් ඔයාලා මොකද මූවිය ගැන හිතන්නේ? ඔයාලට හිතුණු හැම දෙයක්ම පාලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.